කොළඹ මහජන පුස්තකාල වනාගාරයේදී මෙම උත්සවය පැවැත්වුණේ රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී රූපලාවන්‍ය මනාලියන් හැඩගැන්වීම මෙහුන් මෙන්ම විසිතුරු කේක් නිර්මාණ පාඨමාලාව නිම කළ පිරිසට සහතිකපත් පිරිනැමුණා. කුරුරු ත්‍රස්තවාදය නිසා අසීරු තත්ත්වයට පත්වලා හිටපු අපි නිදහස් කරපු අපේ අතීත රණවිරු ඒ රණවිරුවන්ට නායකත්වය දීපු ජනරල් සනත් ෆොන්සේකා අද හිරගෙදර ඉන්නකොට එතම නිදහස් කරන්න කියලා අපි විලාප දෙමින් සාමකාමීව පෙබරවාරි 4 වෙනිදා හවස 6 මාරට පටන් ගත්ත පාගමන සාමකාමී විලාප නගන පාගමන පන්දන් ඉටිපන්දන් අරගෙන පාර එක පැත්තකට වෙලා ඇවිදිනකොට කැති පොල්ලු අරගෙන යකඩ කූරු අරගෙන පෙට්‍රල් බෝම්බ අරගෙන අපිට ගහද්දී පොලිසිය ගෑනු ළමයි වගේ අද්දක බැඳගෙන මේව බලාගෙන ඉදිද්දි මෙරේ ආරක්ෂා කළ යුතු නිලධාරීන් වගකීමකින් කටයුතු කළේ මාධ්‍ය වේදීන්ට තුවාල කරමින් සිරස මාධ්‍ය ජාලයේ කැමරාවක් හොරකම් කරමින් මේ වගේ ජඩ ලෙස කටයුතු කරන්න ඉඩ දෙමින් රටේ නීති ආරක්ෂා කරපිස් උඩින් ලැබෙන අන නිසා කටයුතු කරනවා නම් අපිට සැබවින්ම නිදහසක් ලැබිලා තියෙනවද කියන එක අද ප්‍රශ්නේ.